දන්නවා ලෝකේ වැඩිම පිරිසක් පීඩා විඳින්නේ දියවැඩියාවෙන් කියලා. ඒක ලංකාවෙත් එසේමයි. දැන් මේ රෝගය හා සම්බන්ධයෙන් කොපමණ මිනිස්සු පීඩා විඳද මිනිස්සු විවිධ වෛද්‍ය කර්ම හරහා ප්‍රතිකාර කරනවා. ඒ කරන ප්‍රතිකාර වලින් සුවපත් වෙනවද සුවපත් නොවෙනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ දියවැඩියාව නිට්ටාවටම සුවපත් කරගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා නම් අන්නේ ක්‍රියාවලිය හා ඔබ සම්බන්ධ කරන එක. ඔබ මැරෙනකම් බෙහෙත් බොනවා නම් දියවැඩියාව හොද කරගන්න ඒකේ ප්‍රතිකාරිකුත් නැහැ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ නිසා අපි හැමදාම කතා කරේ වෛද්‍ය බී රත්නපාල වෛද්‍යතුමන් ගැන. එතුමා ලංකාවේ දියවැඩියාව හා සම්බන්ධයෙන් රිසර්ච් ගණනාවක් කරලා විශාල රෝගීන් සංඛ්‍යාවක් සුවපත් කරපු අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ විද්වතා. මේ ඉන්නේ එතුමා. දැන් අද ලෝක දියවැඩියා දිනය. මේ දිනයට සමගාමීව කොට්ටාවේ මත්තේකොට රෝපා ආයුර්වේද රෝහලේ මෙතුමා මුල් වෙලා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේට ඉහත අවුරුදු වල නම් ඇත්තටම විවිධ ප්‍රාමාණිකව මේකට මුල් වෙලා විශාල වශයෙන් මේක දියත් වුණා. නමුත් අද ડોක්ටර්ගේ මූලිකත්වයෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. ડોක්ටර් මට කෙටියෙන් කියන්න මොකක්ද අද පැවැත්වෙන්නේ? ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් අපි හැමදාම අවුරුදු 10ක් 15ක් කාලය තුල අපි පවත්වාගෙන යනවා මේ වැඩසටහන. ඔව්. ඉතා ගෞරවයෙන් මතක් කරනවා එතුමාට නිවන් සුව අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ කර්තව්‍යයන් හැම එකදීම මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමයි මූලාසනයේ තියාගෙන මේ ඒ වැඩසටහන් කරේ. අද එතුමා නැහැනේ. එතුමාට පින් දෙන ගමන් මේ වැඩසටහන අද විශේෂයෙන්ම දැනුවත් වීම මදි කියලා මම හිතනවා. දැන් අපි ලෙඩ සනීප කරනවා. ඒ වුණාට ඒක රට දන්නේ නැහැ. තාමත් රටේ ප්‍රතිකාරවලට යන්නේ සුව කරන්න බැහැයි කියලා කියන වෛද්‍යවරු ගාවට තමයි යන්නේ. මේ සුව කරනවා කියලා ආයුර්වේදේ පැහැදිලිව අපි පෙන්නලා තියෙනවා. එළවෙදකමින් පෙන්නලා තියෙනවා. ඒක යනවා දන්නවා මදි. ඉතින් මං හිතන්නේ විශේෂයෙන් මීඩියා මාධ්‍ය දැනුවත් කිරීමක් වුණොත් ඒක අතිශයින් වැදගත් වෙනවා මේ රටේ මහ ජනතාවට තව මේ රෝගයෙන් මිදෙන්න. හොඳයි. අපි වැඩේ පටන් ගමු එහෙනම්. මාධ්‍ය ආයතන ගණනාවක් ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන්ම රූපවාහිනී, පුවත්පත්, ගුවන් විදුලි නාලිකාවල ඒ වගේම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මෙහෙයුම්කරුවන් ඒ වගේම විශාල පිරිසකුත් මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. අද මොකද්ද වෙන්නේ කියලා දැක බලා ගන්න. එහෙනම් ડોක්ටර් ඔන්න ડોක්ටර් ආරාධනා කරනවා මේක පටන් ගන්න. හරි පුරුෂයා. 80 වෙනකොට මේ රටේ සෞඛ්‍යයෙන් 80ක් හෙළවෙදකමෙන් ගමේ වෙද මහත්තයාගෙන් රැකුනේ. මේක මේ ව්‍යාපාරයක් වශයෙන් පටන් අරගෙන දැන් වෙන්නේ දවසින් දවස මේ මිනිස්සුන්ගේ ජීවිත මේ ව්‍යාපාරිකයන්ගේ ධනය හම්බ කිරීමේ ව්‍යාපෘතියක් වෙලා. අද දින මා දැනුවත් කරනවා මගේ අත්දැකීම් තුළින් කොහොමද දියවැඩියාව සුව කරන්නේ කියන එක. මේ 2024 සංගණනය මිලියන 630ක් දැනට මේ රෝගයෙන් පෙළෙනවා. ලංකාවේ 5 දෙනෙකුගෙන් එක්කෙනෙක් සමහර අය දන්නේ නැහැ තමුන්ට දියවැඩියාව තියනවාද කියලා. මේ රෝගයෙන් පෙළෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පැහැදිලිව කියනවා දියවැඩියාව සුව කරන්න පුළුවන් කියන මේ ශ්ලෝකයක්. සාධ්‍යා කපෝත්තා දස පිත්තදාං ෂඩ්‍යාප්‍යා නසාධ්‍යා පවනා චතුස්කා. මේක චරක චිකිත්සා ස්ථානයේ 6 වෙනි අධ්‍යායයේ 7 වෙනි ශ්ලෝකේ. මේකෙන් කියන්නේ සාධ්‍යා කපෝත්තා දස කපෙන් හැදෙන සෙමෙන් හැදෙන දියවැඩියා 10 සුව කරන්න පුළුවන්. ඒ එකම පිටෙන් හැදෙන 6ක් තියෙනවා. ඒ 6 යාප්‍යයි යපකල යුතුයි කියන්නේ හැමදාම ප්‍රතිකාර කරන්න ඕන. ඊළඟට වාතයෙන් හැදෙන 4යි ඒක සුව කරන්න බෑ. වාතයෙන් හැදෙන 4 සුව කරන්න බෑ. ඒ වාතයෙන් හැදෙන 4ට තමයි මధుමේහ කියන එක අයිති වෙන්නේ. මధుමේහ කියන එක සුව කරන්න බෑයි කියලායි කියන්නේ. දැන් අපි මේකෙදි විග්‍රහ වෙනවා මිනිස්යාට කොහොමද දියවැඩියාව මధుමේහ බවට පත් වෙන්නේ. ඒකම මේ සුශ්‍රුත කියන ආචාර්යවරයා ඒ අපේ ශල්‍ය විද්‍යාවේ පියා එතුමා කියනවා සුශ්‍රුත නිදාන 626 සර්වේව ප්‍රමේහස්තු කාලේනා ප්‍රතිකාරීනා මధుමේහස ජායතේ. හැම දියවැඩියාවක්ම කාලේනා අප්‍රතිකාරීනම් කලට වේලාවට නිසි ප්‍රතිකාර නොලැබ මధుමේහ බවට පත් වෙනවා. මధుමේහ කියන එක සුව කරන්න බෑ.
දැන් ඇත්තටම මේ ඔයාලට හැදෙන්නේ දියවැඩියාව ඩයබටිස්. මේ ඩයබටිස් වලට හරියට කරන්නේ නැති වුණොත් හරි ප්‍රතිකාරයක් නැති වුණොත් සුව කරන්න බැරි මధుමේහ හැදෙනවා කියලා කියනවා. ඒක තමයි දැන් මේ කෙදි ලංකාවේ ලෝකෙ සිදු වෙන්නේ. ඔයාලා දියවැඩියාව හැදිලා යනවා. ඒකට කරන වැරදි ප්‍රතිකාර නිසා දියවැඩියාව මధుමේහ බවට පත් වෙනවා. ඔබතුමා මෙතෙක් කතා කරපු ඔව්. බෞතරයක් ඔව්. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ ඔව්. කරන ප්‍රතිකාර ඔව්. ඊට පරස්පර තමයි ඔබේ අදහස් ඔව්. ආවේ. ඔව්. මේක රැඩිකල් විකල්ප අදහස් මාලාවක් තමයි ඔබෙන් මතුනේ. ඔව්. එතකොට මේ පිළිබඳව ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරලා තියෙනවා. පැහැදිලිව ලේකම්වරුන්ගේ ඉඳලා මම පැහැදිලි කරලා තියෙනවා. සාකච්ඡාවල් ඉල්ලනවා. උසාවි දක්වා ගිහින් තියෙනවා. දෙන්නේ නැති තරමට අන්තිමේ ඔබතුමා දැනගන්න ඕන කාරණාවක් 2014 අගෝස්තු මාසේ 28 වෙනිදා සුප්‍රීම කෝට් එකේ දෙනවා. මේක මේ කෙනෙක් හිතන්නේ ආයුර්වේදයට මොකටද ඉංග්‍රීසි බේද? එමනේ ඒක හොඳ මාතෘකාවක් නේ දොස්තරලට. නමුත් මම බටහිර ඖෂධ ක්‍රම හා උපකරණයි ඒවා පිළිබඳව ඉගෙන ගත්තොත් තමයි මට මේක කතා කරන්න පුළුවන් වෙන්නේ. මං දන්නේ නැතුව ඉගෙන ගන්න නැතුව මටත් මගේ ශිෂ්‍ය කාලේ මෙඩිසින් කියන එක මම ඉගෙන ගත්තේ මහාචාර්ය නන්දදාස පොල්ලකට. ලොකු දැනුවත් කිරීමක් සිද්ධ වුණා. අපි අහමු ඇයි අද මෙහෙම දෙයක් කරන්න හේතුව කියලා. ડોක්ටර් දැන් මොකක්ද හේතුනේ අද මේ වගේ කට්ටියක් රැස් කරලා සහ මේ LED වෝල් දාලා ඔබතුමා ලොකු දේශනයක් කරා. මොකක්ද හේතුනේ ප්‍රස්තුති වුණේ මොකක්ද? හේතුව අද ලෝක දියවැඩියා දිනේනේ. ඔව්. දැන් ලෝක දියවැඩියා දිනේදී මේ රටේ සෞඛ්‍යයේ අයිතිය තියෙන්නේ දියවැඩියාව සුව කරන්න බැහැයි කියන අයට තමයි නෛතික අයිතිය තියෙන්නේ. බෙහෙත් දෙන්න. ඉතින් අවුරුදු 6000ක ඉතිහාසයක් තියෙන හෙළවෙදකමක් තියෙන ආයුර්වේදයක් තියෙන රට ලෝකයේ පළවෙනි රෝහල තිබුණු රට අපට නෛතික අයිතියක් නැහැ. ඒ නෛතික අයිතිය තියෙන්නේ බෙහෙත් දෙන්න අයිතිය තියෙන්නේ බටහිර ශාස්ත්‍රයට විතරයි. ඉතින් ඒක මම දන්නේ නැහැ සමාජයේ මේ අත්ත කතාව දන්නවයි. දැන් ඒ කියන්නේ ඔබතුමාලට හෙළවෙද මහත්තුරුන්ට හෝ ආයුර්වේදයේ හෝ කාට හෝ දියවැඩියාවට බෙහෙත් දෙන්න නීතියානුකූල අයිතියක් නැහැ. ඒක මොන බොරු කතාවක්ද? එහෙම තමයි හිතන්නේ. මොනවද මේ කතා කරන්නේ? ඔයාලට ඕන තරම් ගිහිල්ලා බෙහෙත් දෙන්න පුළුවන්. ඒක නෙන්නම්. ඉතින් මේ සෞඛ්‍යයේ ලෝකේ සෞඛ්‍ය සංවිධානයට අපි යටත්නේ අපි ඒකට මේ අසං කළානේ අපේ වෙදකම් තියෙන්නේ. ඔව්. ලෝක සෞඛ්‍ය සංවිධානය යම් කිසි රටක වෙදකම පරම්පරා වෙදකමක් ඒකම කම්ප්ලිමෙන්ටරි මෙඩිසින් ඕල්ටර්නේටිව් මෙඩිසින් මේ වෛද්‍ය ක්‍රම ලෝකෙට ගැලපෙන ආයුරින් යා යුත්තේ වෛද්‍යවරයෙක් කියලා වශයෙන් පිළිගන්නේ මෙන්න මේ කියන සාධක තියෙනවා. ඒකේ පැහැදිලිව කියන බෙන්ච්මාර්ක් කියලා කියනවා. එක ක්‍රයිටීරියාස් එක තියෙනවා. මෙන්න මේ සුදුසුකම් තියෙන අය ලෝකෙ පිළිගන්නවා වෛද්‍යවරයා කියලා. නිදසුනක් වශයෙන් ඉන්දියාවේ BMS වෛද්‍යවරයා ලෝකේ ඕන තැනක වෛද්‍යවරයා කියලා පිළිගන්නවා. එයාලා බෙහෙත් දෙනවා. හරි චුට්ටයි මට සම්පත් මහත්තයෝ මට ගිහිල්ලා එංගලන්තේ බෙහෙත් දෙන්න පුළුවන්ද? දෙන්න බෑද? බැහැරෙන්න. ඇයි ලංකාවේ ආයුර්වේදයෙන් දුන්න සාතිකෙත් එක දෙන්න බෑද? ලංකාවේ සාතිකේ දුන්නට ලංකාවෙත් පිළිගන්නේ නැහැ වෛද්‍ය ක්‍රමයක් කියලා. දැන් ඔබතුමා ඒක තමයි තියෙන දුක. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සෞඛ්‍ය වෛද්‍ය සේවාවක් වශයෙන් පිළිගන්නේ නැහැ. නෑ ඒ කියන්නේ ඒක පිළිගන්න නම් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකයේ එක රටවල් වල පරම්පරා වෙදකම් ඔය තියෙන වෙදකම් මෙන්න මේ බෙන්ච්මාර්ක් මෙන්න මේ කාරණා යටතේ තමයි යාලා පිළිගන්නේ. ඒක තමයි ඉන්දියාවේ BMS වෛද්‍යවරයා ඉන්දියාවේ උපාධිධාරී වෛද්‍යවරයා එයා එංගලන්තෙන් බෙහෙත් දෙනවා. ඒක උසාවියේ පිළි අරන් තියෙනවා වෛද්‍ය ක්‍රමයක් කියලා. වෛද්‍ය ක්‍රමයක් කියලා පිළිගත්තේ අර WHO එකේ කියන කාරණා මත. දැන් බටහිර ඖෂධයක් කිව්වොත් සම්පත් මාත්‍යෝ
ඒකේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් දැන් පැරසිටමෝල් නම් පැරසිටමෝල් විතරයි. ඔව්. එතකොට ඒකේ තියෙන ක්‍රියාකාරී සංඝටක එකයි. ඔව්. ඔයා කොත්තමල්ලි බිව්වොත් කොත්තමල්ලි වල ක්‍රියාකාරී සංඝටක 460 ගාණක් කොත්තමල්ලි වල තියෙනවා. හරි. දැන් එතකොට මේක තමයි අද කරේ. ડોක්ටර්ට පුළුවන් මට්ටමින් රටේ මිනිස්සු දැනුවත් කරා. ඉතින් ඔබ දැනුවත් වන්න, ඔබ දැනුවත් වෙලා ඔබට දියවැඩියාව තියෙනවා නම් කොතනින්ද හරිම ප්‍රතිකාරය ගන්න කියන එක ඔබ තීරණය කළා බලන්න. මොකද අද ලෝක දියවැඩියා දිනේ, ලෝක දියවැඩියා දිනේ සමගාමීමයි මේ වැඩේ කරේ. ඇත්තටම මේ වැඩේ කරන්න හිටපු එකම වෛද්‍යවරයා ડોක්ටර් රත්නපාල විතරයි. වෙන කාටවත් මේ ගැන සිතුවිල්ල පහළුනේ නැහැ නේද?